ශාලෝම් සුබ දවසක්. සිංහල බසින් හෙබ්‍රෙව් උගනීම. බයිබලයේ හෙබ්‍රෙව් භාෂාව දැනගැනීම කිතුනුවට අවශ්‍යද යන පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් ඔබ වෙත ගෙනෙන්නටයි මම අද දවසේදී උත්සාහ කරන්නේ. ගීතාවලිය 121 වෙනි ගීතිකාව. තෙහෙලීම් මේ ආ එස්රීම් වේ එහාද්. තෙහෙලීම් මේ ආ එස්රීම් වේ එහාද්. එහෙම නැත්නම් මේක අපිට උච්චාරණය කරන්න පුළුවන් කොෆ් කෆ් අලෙෆ් යන්නින්ද 121 කියලා උච්චාරණය කරන්න පුළුවන්. ගීතාවලිය 121 ශීර් ලම්මාලොත් යනුවෙන් තමයි ආරම්භ වන්නේ. ශීර් ලම්මාලොත්. එහි අදහස් වන්නේ කඳුකරයට යන ගමනේ ගීතිකාවක්. එහෙම නැත්නම් ආරෝහණ ගීතිකාවක් හෝ පියගැට පෙළේ ගීතිකාවක් යන තමයි එහි අර්ථය වන්නේ. මෙම ගීතිකාව දෙවියන් වහන්සේගේ ආරක්ෂාව පිළිබඳ ලියවුණු ඉතාමත් සුන්දර සහ ප්‍රබල ගීතිකාවක් බව අපට පැහැදිලිවම දකින්නට පුළුවන්. මෙය ගමනක් යන පුද්ගලයෙකුට ධෛර්යය දෙන සහතිකයක් හා සමානයි. එස්සා එයිනේ එල් හෙහාරිම් මේ අයින් යාෝ එස්රි. එස්සා එයිනේ එල් හෙහාරිම් මේ අයින් යාවෝ එස්රි. කඳු දෙසට මගේ ඇස් ඔසවන්නේ මේ මට උපකාර පැමිණෙන්නේ කොතනින්ද? එස්සා එයිනේ මම මගේ ඇස් ඔසවමි. එස්සා යනු එසවීම හෝ දරන්නා යන අර්ථය ඇත. මාව දරන්නේ කවුද යන අරුතද ඉහත පදේ දකින්නට පුළුවන්. එල් හෙහාරිම් කඳු දෙසට. ඉපැරණි කාලේ කඳු මුදුන් වල දෙවිවරුන්ගේ පූජාසන තිබුණා. සමහර විශ්වාස කළේ දෙවියෝ වැඩ සිටින්නේ කඳු මුදුන් වල බවයි. ලෝකේ බොහෝ සංස්කෘතීන් සහ ආගම්වල කඳු මුදුන් යනු හුදෙක් භූගෝලීය පිහිටීම් පමණක් නොව ඒවා දේවත්වයේ හෝ අධ්‍යාත්මික බලයේ රජන ස්ථාන ලෙස සලකනවා. එසේම සමහර මිනිසුන් විශ්වාස කළේ දෙවියන් වහන්සේ වැඩ සිටින බවත් කඳු මුදුනට ගොස් දෙවියන්ව මුණ ගැසීමට පුළුවන් බවත්. එසේම කඳු මුදුන් යනු ලෝකයේ ഘോഷාවෙන් සහ අපිරිසුදුකමෙන් ඈත්ව පවතින නිසා එහි ඇති දැඩි නිසංසලභාවය නිසා පිරිසුදු වාතය සහ මීදුමින් වැසෙන ස්වභාවය දේවත්වයේ අත්විඳීමට සුදුසුම පරිසරය නිර්මාණය කරන බව ඔවුහු කල්පනා කළා. එම මතය අනෙක් අය සමග බෙදා ගැනීම නිසා මේ ජනප්‍රිය මතයක් බවටද පත් වුණා. එසේම කන්දක් මුදුනට ගිය විට දැනෙන විශ්වීය කුඩා බව මිනිසා තුළ නිහතමානී බවක් ඇති කරනවා. වලාකුළු වලට ඉහළින් සිටින විට දැනෙන ඒ අසිරිමත් හැඟීම දෙවියන් අසල සිටිනවා වැනි හැඟීමක් ඇති කිරීමට සමත් වෙනවා. එම නිසා කඳු මුදුන් දෙවියන්ගේ අඩවි ලෙස සලකා එම පරිසරයේ ආරක්ෂා කිරීමටත් ගෞරව කිරීමටත් බොහෝ දෙනා හුරු වී සිටිනවා. ඊශ්‍රායෙල් සෙනගද කන්ද දෙස බැලුවේ දෙවියන් වහන්සේ සහ මිනිසයා හමුවන ශුද්ධ වූ ස්ථානයක් ලෙසටයි. මිසරයේ වහල්කමින් මිදී පැමිණි ඔවුන්ට දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව ලබා දුන්නේ සීනයි කන්දේ වීම ඒට හේතුවයි. ඔවුන්ව දෙවිඳුන් තෝරාගත් සෙනග ලෙස හඳුනාගත්තේ මෙම කන්ද පාමුල ඇති කරගත් ගිවිසුම හරහා. එසේම ආබ්‍රහම් තම පුත් ඊසාක්ව පූජා කිරීමට සූදානම් වූයේ මොරියා කන්දේදී. පසුව මෙම ස්ථානයේ යෙරුසලමේ දේවමාලිගාව ඉදිවූ බව දෙවනි ලේකම් 3 වෙනි පරිච්ඡේදයේ 5 වන පදයේ සඳහන් කර තිබෙනවා. එබැවින් කන්ද යනු ඔවුන්ගේ ඇදහිල්ල පරීක්ෂා කරන ස්ථානය ලෙසද දෙවියන් වහන්සේ කන්දේදී සපයා දෙනසේක යන ඇදහිල්ලද ඔවුන් තුළ තිබුණා. යෙරුසලම් කේන්ද්‍ර කරගත් සියොන් කන්ද ඊශ්‍රායෙල් ඇදහිල්ලේ ආත්මයයි. සියොන් කන්දෙන් සෙලවිය නොහැකි ඇදහිල්ලක් ගැන ගීතිකාකරු නිතරම පවසනවා. මෙසේ කන්ද මගින් ස්ථාවරත්වයේ සංකේතවත් කරනවා. මෙසේ කන්දෙදි ලැබුණු ඉලිදරව්ව ගිවිසුම හා ආරක්ෂාව යන කරුණු තහවුරු වන පූජනීය භූමියක් ලෙසයි ඔවුහු කන්ද සැලකුවේ. එහෙත් ගීතිකාකරු අසන්නේ තමාගේ පිහිට ලැබෙන්නේ එම කඳු මුදුන් වල ඉන්න අයගෙන්ද යන්වෙනි. මේ අයින් යාවෝ එස්රි. මගේ උපකාරය කොහෙන්ද? ගීතිකාකරුට ඊට වඩා උතුම් දෙවි කෙනෙක් ඉන්නවා. එනම් කඳු පමණක් නොව අහස් පොළොව මැවූ දෙවිඳු. එස්රි මාගේ උපකාරය. එසෙර් උපකාරය යන වචනේ සහ මාගේ යන වචනේ එකතු වී එස්රි මාගේ උපකාරය යන වචනය නිර්මාණය වෙලා තියෙනවා. මේ අදහස් කරන්නේ හුදු සහයෝගයක් පමණක් නෙමෙයි තීරණාත්මක මොහොතක ලැබෙන ගැලවීමේ උපකාරයයි. මාගේ උපකාරය පැමිණෙන්නේ අහසත් පොළවත් මැවූ සමිඳුන්ගෙන්ය. එස්රි මෙයින් අදොනයි ඔසේ ශමායින් වා ආරෙත්ස්.
Eshri me'aim Adonai ose shamayim va'aretz. Eshri නැවතත් මාගේ උපකාරය යන්න සඳහන් වෙලා තිබෙනවා. shamayim va'aretz අහසත් පොළවත්. ose සාදන්නා හෝ මවන්නා. අපි බාරා කියන වචනයත් අපි ඉගෙන ගත්තා. ose කියන වචනේ තිබෙන්නේ සාදන්නා නැත්නම් මවන්නා යන අර්ථයයි. කඳුවල සිටින මිනිසුන්ගේ අතින් සෑදූ දෙවියෝ නොව කඳු සෑදූ දෙවිඳුන්ගෙන් යන අදහස මෙහි අන්තර්ගත වෙලා තිබෙනවා. එසේම මුළු මහත් විශ්වයේම සෑදූ දෙවිඳුන්ගෙන් උපකාර පැමිණෙන බව ගීතිකාකරු පවසනවා. අල් යුට්ටෙන් ලාමොට් රග්ලකා අල්යානුම් සොම්රකා. අල් යුට්ටෙන් ඉඩ නොදෙනවා. මේ අදහස් කරන දෙවියන් වහන්සේ තම බැතිමතුන්ගේ පාද ලිස්සන්නට ඉඩ නොදෙන බවත් ඔවුන් ආරක්ෂා කරන බව සහ අනතුරකට හෝ වැටීමකට ලක්වීමට ඉඩ නොදෙන බවත්ය. ලාමොට් රග්ලකා ඔබේ පාදයේ ලිස්සා යෑමට හෝ සෙලවීම මෙයින් අදහස් කරනවා. කඳුකර ගමනකදී මේ ඊටාම භයානක තත්ත්වයක්. ඊටාම ඉක්මනින් ලෙස්සන්නට පුළුවන්. එහෙත් අල්යානුම් නොනිදනසේක දෙවියන් වහන්සේගේ අවධානය කිසිවිටකත් ගිලිහෙන්නේ නැති බව මෙයින් කියවෙනවා. සොමරකා ආරක්ෂා කරනවා හෝ රැක බලා ගන්නවා යන අර්ථ තිබෙනවා. ශාමාර යන වචනයෙන් මේ නිර්මාණය වෙලා තියෙනවා. මේ අදහස මුර කිරීම හෝ අවධානයෙන් සිටීමයි. ඉන්දියේකු තම බැටළුවන් රැක බලා ගන්න ආකාරයේ මේන් සංකේතවත් වෙනවා. ඊට විමසිලිමත් ලෙස රැක බලා ගැනීම මේන් අදහස් වෙනවා. හින්නේ ලොයානුම් වලොයි ෂාන් ෂෝමෙර් ඉස්රායල්. ෂෝමෙර් ඉස්රායල් ඊශ්‍රායල්ව ආරක්ෂා කරන තැනැත්තා. දෙවියන් වහන්සේ වෙන කාගේවත් නොව තමුන්ගේ පමණක් යන අදහස ඊශ්‍රායල් වරුන් තුල තිබුණා. අදටත් එම අදහස ඔවුන් තුල තිබෙනවා. නිදිබර වීමක්වත් නිදා ගැනීමක්වත් නැහැ. ලෝ යානුම් වෙලෝ යීෂාන්. යානුම් යනු සැහැල්ලු නිින්ද වන අතර යීෂාන් යනු තද නිින්දයි. දෙවියන් වහන්සේට මේ දෙකම අදාළ නැත. එහෙත් අනෙකුත් දෙවිවරු නිදාගෙන නැත යනුවෙන් එලියා දිවසවරයා පළවෙනි රාජාවලිය පොතේ 18 වන පරිච්ඡේදයේ 27 වන පදයේ සමච්චල් කරන ආකාරයෙන් බාල් ප්‍රොපොයිතොරන්ට ප්‍රකාශ කරන ආකාරයේ ශුද්ධ ලියවිලි තුල ඔබට දකින්නට පුළුවන්. අදොනායි ෂොමරකා අදොනායි ඉක්සිල්කා අල් යාඩ් යෙම්නිකා. ඉක්සිල්කා නුඹේ සෙවන. ඉක්සිල් යනු සෙවන ඇල්ලයි. කාන්තාරයේ ගමන් කරන ගමන්කරුවෙකුට දැඩි හිරු රශ්මියෙන් බේරීමට ඇති එකම සහනය සෙවන ඇල්ලයි. දෙවියන් වහන්සේ දකුණතින් නුඹට සෙවන වන බව ගීතිකාකරු පවසනවා. උන්වහන්සේ ඊට සමීපව සිටින බවත් මෙයින් හැඟවෙනවා. යාඩ් යෙම්නිකා දකුණු අත පැත්ත. දකුණු පස යනු ශක්තිය සහ ආරක්ෂාවේ පැත්තයි. දෙවියන් වහන්සේ තමාගේ සෙවන ඇල්ලමින් වෙන් කළ නොහැකි ලෙස තමුන් ළඟින්ම සිටින බව ගීතිකාකරු පවසනවා. මෙම දුෂ්කර ගමනේ දෙවිඳුන් තමන් සමග සිටින බවට ඇති සහතිකය එම ගමන ඉදිරියට යාමට ඇති එකම ධෛර්ය බව ඔහු තේරුම්ගෙන තිබුණා. යොමාම් හා ෂෙමෙෂ් ලෝ යක්කෙකා වයාරෙක් බලයිලා. ෂෙමෙෂ් ඉර සහ යාරෙක් සඳ. යොමාම් දහවල් ලයිලා රාත්‍රිය. ලෝ යක්කෙකා ඔබට පහර නොදෙයි. දහවල් හිරු රශ්මියෙන් සහ රාත්‍රී සඳ එළියෙන් උන්වහන්සේ ආරක්ෂා කරන බව එහි පවසනවා. පුරාණ මැද පෙරදිග වැසියන් විශ්වාස කළේ සූර්යයා මෙන්ම චන්ද්‍රයාද මිනිසාට බලපෑම් කරන බවයි. අපි සාමාන්‍යයෙන් කියන පුන්සඳ මෝරනකොට සමහරුන්ට පිස්සු තද වෙනවා කියලා. මේ වගේ ප්‍රකාශ ඇතිවිලා තියෙන්නේ මෙවැනි කාරණා නිසාවෙන්. එසේම මෙහිදී තවත් කරුණක් නම් හිරුගෙන් සිදුවන හානිය අපිට පෙනුනත් සඳුගෙන් වෙන හානිය අපට දකින්න ලැබෙන්නේ නැහැ. ගීතිකාකරු පවසන්නේ එවැනි සැඟවුණු ආත්මික බලපෑම් වලින් පවා දෙවියන් වහන්සේ අපට ආරක්ෂාව සලසා දෙන බවයි. එසේම සඳෙන් පහර නොලැබෙන බව පැවසීමෙන් අදහස් වන්නේ ඔබ නිින්දදී හෝ රාත්‍රී කාලයේදී පවා දෙවියන් වහන්සේගේ අවධානයෙන් ගිලිහි නොවන බවයි. අදොනායි යිෂ්මාර්කා මිකාල් රා යිෂ්මාර් එක් නෆ්ෂෙකා ඔබේ ආත්මය නැත්නම් ප්‍රාණය දෙවියන් වහන්සේ හුදෙක් ශරීරයේ පමණක් නොව ඔබගේ අභ්‍යන්තර ජීවිතේ පවා සුරකින්නසේක. බොහෝ විට අප ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන්නේ අපගේ ශරීරයයි. නමුත් දෙවිඳුන් අපගේ ආත්මය ආරක්ෂා කරනවා. මිකාල් රා සියලු නපුරේ හුදෙක් සදාචාරාත්මක වැරදි වලින් පමණක් නොව සියලුම නපුරු බලවේග වලින් උන්වහන්සේ අපව ආරක්ෂා කරනවා.
උන්වහන්සේගේ අවසරයකින් තොරව කිසිදු නපුරු බලවේගයකට ඔබ ස්පර්ශ කළ නොහැකි බව මෙයින් අවධාරණය කෙරෙනවා. නපුරින් ආරක්ෂා කිරීම යනු අපට කිසිදා කරදරයක් නොවන බව පවසන ලාභදායී පොරොන්දුවක් පමණක් නොවේ. එයින් අදහස් කරන්නේ ජීවිතයේ කුමන අඳුරු නිම්නයක් මැදින් ගියත් ඔබ විනාශ කිරීමට නපුරට ඉඩ නොදෙන ඔබේ සදාකාලික ගැලවීම සහතික කරන දිවිඳුන්ගේ බලවත් හස්තය ඔබ සමග පවතින බවයි. යිෂ්මාර්කා ශමාර් යන වචනයේම අසම්පූර්ණ කාල ක්‍රියාපදයක් වෙනවා. එනම් ආරක්ෂා කරන සේක යන්න මෙහි අදහසයි. මෙලෙස මෙම ගීතිකාවේ 6 වතාවක් ආරක්ෂා කරන බවට සහතිකයක් ලබා දී තිබෙනවා. අදොනායි යිෂ්මාර් උත්සෙට්කා උෝයිකා මේ අතා වේ ආඩ් ඕලාම්. උත්සෙට්කා උෝයිකා උත්සෙට් යනු පිටතට යාම. බෝ යනු ඇතුළට ඒමයි. එනම් ජීවිතයේ ආරම්භයේ සිට අවසානයේ දක්වාත් උදෑසන නිවසින් බැහැරව යන මොහොතේ සිට නැවත නිවසට එනතුරුත් යන සම්පූර්ණ කාලයම මෙයින් අදහස් කෙරෙනවා. වේ ආඩ් ඕලාම් දැන් පටන් සදා කාලයටම. මෙම ගීතිකාව පුරාවටම ශමාර් යන වචනය විවිධ ආකාරවලින් යොදා ඇති බවත් දෙවියන් වහන්සේ යනු සෑම විටම අවදියෙන් සිටින සෙවණැල්ලක් මෙන් ළඟින් සිටින ජීවිතයේ සෑම ගමනකදීම අපව රකින්න මුරකරුවෙකු බව මෙහි ප්‍රධාන පණිවිඩයේ බව අපට දකින්නට පුළුවන්. එසේම ගීතිකාකරු පවසන්නේ තමුන්ගේ උපකාරකයා තමුන්ගේ මැවුම්කරු බවයි. හුදෙක් ස්වභාව ධර්මයේ දෙස බලා ඒ ගැන විශ්මපද්දේ පවසන සමහරුන් ඒවායේ මැවුම්කරුවාණන් අමතක කරනවා. ගීතිකාකරු පෙන්වා දෙන්නේ සැබෑ උපකාරයේ පැමිණෙන්නේ මැවුම්කරුගෙන් මිස මැවිල්ලෙන් නොවන බවයි. එසේම දෙවියන් වහන්සේගේ සර්වඥතාවය සහ නිරන්තර අවධානය ගැනද මෙම ගීතිකාවේ පෙන්වා දී තිබෙනවා. අන්‍ය දෙවිවරු නිදාගත්තත් ඊශ්‍රායලෙහි දෙවියන් වහන්සේ ලෝ යානුම් ලෝ යීෂාන් නිදිවර වීමක්වත් නිදා ගැනීමක්වත් නැති බව ප්‍රකාශ කරනවා. දෙවියන් වහන්සේගේ රැකවරණේ කාලයට හෝ ශාරීරික සීමාවන්ට යටත් නැති බවත් උන්වහන්සේගේ ආරක්ෂාව දවසේ පැය 24ෙම එක ලෙස ක්‍රියාත්මක වන බවත් මෙයින් තහවුරු වෙනවා. උන්වහන්සේ සදාකාලෙටම අවදියෙන් සිටිනසේක. එසේම උන්වහන්සේ සෙවණැල්ල මෙන් අපගෙන් වෙන් කිරීමට නොහැකි ආකාරයෙන් අප සමගම සිටිනවා. එසේම දෙවියන් වහන්සේගේ ආරක්ෂාව යන අනාගතයේදී කවදා හෝ දවසකදී ලැබෙන දෙයක් හෝ අතීතයේ පමණක් තිබූ දෙයක් නොවේ. එය දැන් පටන් ක්‍රියාත්මක වන්නා. එසේම මේ කාලයේ සීමාවන් ඉක්මවා යන පොරොන්දුවක්. ගීතිකාව ආරම්භ වන්නේ මාගේ උපකාරය කොහෙන්ද යනුවෙනි. මෙම ගීතිකාව අවසන් වන්නේ සර්ව සම්පූර්ණ සහතිකයකින්. පිටතට යාම සහ ඇතුළට එම යන්නේ මුළු ජීවිත කාලයම එයින් අදහස් වෙනවා. එය භෞතික ශරීරයට පමණක් නොව ආත්මයට ප්‍රාණයට පවා එනම් මරණයෙන් පවා විනාශ කළ නොහැකි අධ්‍යාත්මික ආරක්ෂාවක් සැලසෙන බව මෙයින් අවධාරණය කෙරෙනවා. මෙය බියෙන් පටන්ගෙන පූර්ණ විශ්වාසයකින් නිමාවන ගමනක් බව අපට දකින්නට පුළුවන්. මෙම ගීතිකාව කිතුණු හා යුදෙව් දේව ධර්මයේදී සංචාරකයාගේ ගීතිකාව ලෙස හඳුන්වනවා. මෙම ගීතිකාව මෙම ජීවිතයේ නැමැති දුෂ්කර ගමනේදී දෙවියන් වහන්සේගේ සහතිකයේ සොයන ඕනෑම අයෙකුට මහත් අස්වැසිල්ලක් වන ගීතිකාවක් බව අපට දකින්නට පුළුවන්. ඊට අසීරුවෙන් ගමන් කරන මොහොතේදී අපට ඊට සමීපව සිටමින් අපගේ පාද ලිස්සන්නට නොදී රැක ගැනීම කොතරම් අනර්ගද. මේ ගීතිකාවේ වචන වලින් ඔබට ආශිර්වාදලත් මඟ පෙන්වීමක් මේ වචන තුලින් මම ඒක රාශි කරලා හදලා තියෙනවා. ඔබ මේ කටපාඩම් කරගන්න පුළුවන් නම් උත්සාහ කරන්න ඒ ගැන. අදොනායි යිෂ්මාර්කා මිකාල් රා යිෂ්මාර් එත් නෙප්ෂිකා අදොනායි යිෂ්මාර් උත්සෙට්කා උෝයිකා මේ අතා වේ ආද් ඕලාම්. අදොනායි යිෂ්මාර්කා මිකාල් රා යිෂ්මාර් එත් නෙප්ෂිකා අදොනායි යිෂ්මාර් උත්සෙට්කා උෝයිකා මේ අතා වේ ආද් ඕලාම්. සමිඳුන් සියලු නපුරෙන් ඔබ ආරක්ෂා කරනසේක, උන්වහන්සේ ඔබගේ ආත්මය ආරක්ෂා කරනසේක, ඔබ පිටතට යන විටත් ඇතුළට එන විටත් දැන් පටන් සදා කාලෙටම උන්වහන්සේ ඔබව ආරක්ෂා කරනසේක. ආමේන්. ස්තුති ජේසුස්ට.